ආදරෙන් පිළිගන්නවා ඔගුලු හැමෝවම ෂේඩිසයිඩ් කියන නගරයට වෙස්මූනක් දාගත්තු අභිරහස් ගාතකයෙක් ඇතුල් වෙනවා. මේ ගාතකය මේ නගර ඉන්න පාසල් ශිෂ්‍යාවන්ව ඉතාමත් අමානුෂ්ක විදියට ඝාතනය කර. මෙයා ඇයි මෙහෙම කරන්නේ මෙයාගේ අරමුණ මොකක්ද මේ හැමදේම දැනගන්න එකතු වෙන්න මාත් එක්ක. මංගද අරගෙන ආවේ නෙට්ෆලික්ස් හරහා නිකුත් වෙච්ච අලුත්ම සුපිරිම මූවිය එකක්. මේක නම තමයි ෆියර් ස්ට්‍රීට් ප්‍රොම් කුයින් කියන්නේ. මේක හොරර් ස්ලෑෂ කියන කැටගරිස් වලට අයිති වෙන වගේම පටන්ගත්ත වෙලාමින එක හුස්මට කුතුහලෙන් බලාගන්න පුළුවන් සුපිරිම මූවිය එකක්. ඉතින් මේ වියරු ඝාතකයාගේ අභිරහස් විසඳගන්න අපි යමු මූවී එක පැත්තට. ෂේඩිසයිඩ් කියන නගරේ එමිල්ට අවුරුදු කිහිපයකට කලින් දරුණු විදිහේ ඝාතන කිහිපයක් සිදුවෙලා තියෙනවා. මිනිස්සු නම් කියන්නේ ෂේඩිසයිඩ් කියන්නේ ශාපලත් නගරයක් කියලා. ෂේඩිසයිඩ් වල තියෙන ෂේඩිසයිඩ් උසස් පාසලේ ප්‍රින්සිපල් තමයි වේලන් කියන්නේ. එයා පාසලේ ප්‍රධානය වුණත් පාසල පාලනය කරන්නේ නම් වයිස් ප්‍රින්සිපල් බ්‍රේකන් රිජ්. ඒගොල්ලෝ මේ ලෑස්ති වෙන්නේ ප්‍රොම් එකකට. අන්තිම අවුරුද්ද ඉගෙන ගන්න ළමයින් වෙනුවෙන් පවත්වන නර්තන රාත්‍රියක් තමයි ප්‍රොම් එකක් කියන්නේ. මේකට කපල්ස් විදියට තමයි ළමයින්ට සහභාගී වෙන්න තියෙන්නේ. ඒ වගේම මේ අවුරුද්ද ෂේඩිසයිඩ් උසස් පාසලේ පවත්වන ප්‍රොම් එකේදී ප්‍රොම් ක්වීන් කෙනෙක්වත් තෝරන්න තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඒකට තරගකාරයෝ 6 දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ ඉන්නේ ටිෆනි ෆැල්ක්නර්, වුල්ෆ් පැක් එක කියලා හඳුන්වන කණ්ඩායමේ නායිකාව. ළමයින්ව බාල්දු කරලා තමන්ගේ තාත්තේ පෙන්වන්න මෙයා මාර කැමතියි. දෙවෙනි තරගකාරය ක්‍රිස්ටි. තමන්ගේ කොල්ලත් එක්ක රවුම් ගහන මෙයා පොඩිවට ගංජා බිස්නස් ඒකුත් කරගෙන යනවා. ක්‍රිස්ටි නම් මේ තරගයට එන්නේ වයිස් ප්‍රින්සිපල්ව අවසන්න බලාගෙන. මේ ඉන්න ලින්ඩ මෙයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මෙයාට පින් සිද්ධ වෙන තමයි ටිෆනි එහෙමත් විභාගවලට හොඳට ලකුණු ගන්න. ඒ වගේම මේ ඉන්නේ කණ්ඩායමේ වාශාලම කෙල්ල ඩෙබි. ඊට පස්සේ අපිට ඉන්නවා මෙලිසා. මෙලිසා කියන්නේ ටිෆනිගේ අතවැසියා. ටිෆනි කියන ඕනම දෙයක් මෙලිසා කරනවා. මේ ඉන්නේ ප්‍රොම් ක්වීන් තරගයේ අවසාන තරගකාරය වගේම අපේ මූවී එකේ ප්‍රධාන ශරිතය වෙන ලෝරි ග්‍රේන්ජ්. හැමෝම ෆ්‍රොම් එක ගැන උනන්දු වෙද්දී ෆ්‍රොම් එකට අකමැති අයත් ඉන්නවා. එහෙම කෙනෙක් තමයි මේගන්. මේගන් කියන්නේ මත් ලෝලියෙක් වගේම හොඳ හොරර් රසිකාවියක්. ඒ වගේම මෙයා තමයි ලෝරිගේ හොඳම යාළුවා. ෆ්‍රොම් එකට අකමැති වුණත් මෙයා ලෝරි වෙනුවෙන් ෆ්‍රොම් එකට එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න දැන් තමයි කතාව පටන් ගන්න. මේ ඉන්න ලෝරිගේ ක්ලාස් ටීචර් වගේම ටිෆනිගේ තාත්තා වෙන ඩෑන් ෆැල්ක්නර්. එයා මේ වෙලාවේ ඉස්කෝලෙන් අවුට් වෙලා යන්න ඉන්න ළමයින්ට අනාගතය සැලසුම් කරගන්න විදිහ ගැන පාඩමක් කියලා දෙනවා. එයා දකිනවා ඩෙව්ලින් කියලා ළමයා පාඩමට ඇහුම්කම් දෙන්නේ නැහැ කියලා. ඉතින් එයා ඩෙව්ලින් ගාවට ගිහින් අහනවා ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා. එයාට ඒ ගැන හරියට අදහසක් නැහැ කියලා කියද්දි ක්ලාස් ටීචර් ඊළඟට යන්නේ ලෝරි ගාවට. ලෝරිගෙනුත් අහනවා අනාගත බලාපොරොත්තුව ගැන. මේ වෙලාවේ මේගන් කියනවා ලෝරිට ඕන ලේඛිකාවක් වෙන්න කියලා. පන්තියේ ළමයි එකට hina වෙද්දි කටවාශාල ඩෙබී කියනවා ඔයාගේ අම්මා තාත්තගේ මූණ කපල මැරුව එක ගැන පොතක් ලිව්වනම් හරි කියලා. ලෝරි වෙනුවෙන් කතා කරන මේගන් කියනවා ලෝරිගේ අම්මා එහෙම දෙයක් කරේ නෑ කියලා. ඒ එක්කම ලෝරිගේ හිත රිද්දන්න හිතාගෙන ටිෆනි කියනවා ඔයාගේ තාත්තා දැන් අපායි පිච්චෙනවා ඇති කියලා. තවදුරටත් මේක ඉවසගෙන ඉන්න ඕන් නෑ කියලා හිතන මේගන් එයාගේ බෑග් එකෙන් පීයක් ඇදලා ගන්නවා. ලෝරිට අපහාස කරපු අය දිහාට හැරිලා මේක ඕගොල්ලන්ට බාරයි කියලා එයාගේ අත මේසි උඩින් තියලා පිහියෙන් ගහනවා. මේගන්ගේ අත කැපෙනවා දැකපු ළමයි බයෙන් කෑ ගහනවා. ළමයින්ව රවට්ටන්න විහිළුවක් කරපු මේගන් ළමයි දිහා බලලා hina වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ලෝරි මේගනුයි ඉස්කෝලේ ඉවර වෙලා ප්‍රොම් එකට ඕන ඇඳුම් ගන්න කඩේකට යනවා. එතෙන්දි මේගන් අහනවා ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති හින්දා මම නේද ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් විදියට එන්න ඕන කියලා. ඒ වෙලාවේ ලෝරි කියනවා ඔයා මාත් එක්ක ඉන්න එක මට ලොකු හයියක් කියලා. ඇඳුම් ගත්තට පස්සේ ලෝරි යන්නේ එයා පාර්ට් ටයිම් වැඩ කරන රෙස්ටුරන්ට් එකට. එයාගේ අම්මට තනියම හැමදේම කරන්න බැරි හින්දායි එයා මෙහෙම පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්නේ. එයා වැඩ කර කර ඉන්නකොට ටිෆනි ඇතුළු එයාගේ කණ්ඩායමක් මෙතෙන්ට එනවා. එතෙන්දි මේගොල්ලෝ කතා වෙනවා ශිෂ්‍ය සංගමේ නිල ප්‍රකාශයකට අනුව ක්‍රිස්ටි මේ පාර ප්‍රොම් ක්වීන් විදිහට තේරෙන්න නියමිතයි කියලා. ඔන්න ලෝරි කෑම් ඕඩර් එකත් අරගෙන ටිෆින්ලා ඉන්න තැනට එනවා. ලෝරි කෑම එක දීලා යද්දි ටිෆනිගේ කණ්ඩායමේ අය ලෝරිගේ ඇඳුම ගැන විහිළු කරනවා. ලෝරි හරිම දුකින් ඈතට වෙලා ඒක දිහා බලාගෙන ඉන්නවා. එදා දවසේ වැඩ ඉවර කරලා රෙස්ටුරන්ට් එක අස්කර කර ඉන්න ලෝරි දකිනවා ටිෆනිගේ බොයිෆ්‍රෙන්ඩ් ටයිලර් මෙතෙන්ට එනවා.
ටයිල එන්නේ එයා දාලගේ ජැකට් එක ආපෝ අරගෙනයන්. ලෝරිගේ හිතේ ටයිල ගැන පොඩි කැමැත්තක් තියෙනවා කියන එකත් මෙතැන්දි අපිට පෙන්න්නනවා. වැඩ ඉවර කරලා ගෙදරගේ ලෝරි මේගන්ට කෝල් කරලා කියනවා එයාගේ අම්මනම් ප්‍රෝම් එකට යන එකට ලුක් කැමැත්තක් නෑ කියලා. මොකද අම්ම ප්‍රොම්කුයින් විදිට යෝජනා වන අවුරුද්ධරි තමයි එයාගේ තාත්තාව මරල දාලා තියෙන්නේ. කෝල් එක තියන්න කලින් ලෝරි අහනවා ඔයාට ඔයාගේ පැකේජ්ජික ලැබුණද කියලා. මෙතෙන්දි මෙයා කියන්නේ ගංජ පාර්සලයක් ගැන. මේගන් කියනවා හෙට උදේට ක්‍රිස්ටි ඒක ගේන්නම් කිව්වා කියලා. මේ අතරේ ටිෆනි එයා ෆ්‍රෝම් එකට අඳන්න ඉන්න ඇඳුම ඇඳලා අම්මටයි තාත්තටයි පෙන්න්නනවා. ඒගොල්ල කියනවා මේ පාර අනිවාරෙන්ම ප්‍රොම්කුයින් විරන්නේ ඔයා තමයි කියලා. ටිෆනි ඊළඟට එයාගේ යාලුවොත් එක්ක ෆිල්ම් එකක් බලන්න යනවා. ඒගොල ෆිල්ම් එක බලන අතරේ පිටිපස්ස ඉඳන් සැකහිතන විදිහට මනුස්සෙක් බලන් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමේ ලෝරිගේ පාසල බලාගන්න මනුස්සයා. මේ අතර ක්‍රිස්ටි කාර් එකකින් ආපු මිනිසු දෙන්නෙක්ට ගංජ විකුණනවා. ගණු දෙනුව ඉවර කරලා ක්‍රිස්ටි ගෙදරයන්න පිටත් වෙනවා. එයාට යන්න තියෙන්නේ පාලු ප්‍රදේශයකින්. මෙහෙම යද්දී ක්‍රිස්ටේට සද්‍යයක් ඇහෙනවා. එයා පිටිපස්ස හැරල බැලුවත් කවුරුත් පේන්න නෑ. ඔන්න එතකොටම අපිට පෙන්නනවා රතු ලෝගුවක් ඇඳගත්තු මනුස්සෙක් පොරවකුත් අතින් අරන් වේගෙන් ක්‍රිස්ටි ඉන්න පැත්තට ඇවිදන් යනවා. ක්‍රිස්ටි ළඟට ලංවෙන මේ මනුස්සයා වේගෙන් පොරොවෙන් පාරක් ක්‍රිස්ටිගේ පිටට ගහනවා. ඒත් එක්කම බිම ඇදගෙන වැඩෙන ක්‍රිස්ටි ජීවිතය ඉල්ලල ආයාචනා කරද්දි කිසිම අනුකම්පාවක් නැති ඝාතකයා ක්‍රිස්ටිගේ ජීවිතය අවසන් කරනවා. ඊළඟ දවස උදෙන්ම පාසලට එන ටිෆනී ඩෙබී කතා වෙනවා ක්‍රිස්ටි රෑ මද්‍රව්‍ය අරගන්න හින්ද තාම නිදී ඇති ඒහින්ද එයාට වෙලාවට ඉස්කෝලට එන්න බැරිවෙයි කියලා. ඒ එක්කම ඒ දෙන්න දකිනවා තමන්ගේ කණ්ඩායමේ සාමාජිකාවක් වුණ ලින්ඩා ඒගොලන්ට හොරෙන් එයාට වෝට් කරන්න කියලා ගහපු ලීෆ්ලට් වගේ ළමයින්ට බෙතෙනවා. මෙතින්ට එන්න ලෝරිගේ ක්ලාස්ටීෂ කියනවා ප්‍රොම් එකට ඉදිරිපත් වෙන හැමෝම මේන් හෝල් එකට යන්න කියලා. මේන් හෝල් එකට ගිහාම ළමයින්ට දැනගන්න ලැබෙනවා වෙලාවට ඉස්කෝලට එන්න බැරි උන හින්දා ක්‍රිස්ටිව තරගෙන් අයින් කරා කියලා. ඒ වගේම ඉන්න ළමයි හැමෝටම හොඳින් තමන්ගේ ඉදිරිපත් කිරීම් කරන්න කියලා වයිස් ප්‍රින්සිපල් කියනවා. ඉස්කෝල ඉවර වෙලා රෙස්ටෝරන්ට් එකේ වැඩට යන ලෝරිට පාරෙදි ටිෆනිව හම්බ වෙනවා. ටිෆනි ලෝරිට කියනවා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් නැතුව හරි හමන් ඇඳුමක්වත් නැතුව ප්‍රොම් එකට එන්න එපා වාව තවත් ලැජ්ජවෙයි කියලා. ඔන්න හැමෝම බලාගෙන හිටපු දවස උදා වෙනවා. අපිට පෙන්නනවා ලෝරි මේගනුයි පාසලට ඇතුල් වෙනවා. මේගන් ලෝරිට පොරොන්දු වුණු විදිහටම කොල්ලෙක් වගේ ඇඳගෙන තමයි ඇවිල්ල තියෙන්නේ. මේගොල ප්‍රොම් එක තියෙන උත්සව ශාලාවට ඇතුල් වෙනවා. තරගකාරයන්ට ස්ටේජ් එකට කතා කරපු හින්ද ලෝරිත් යනවා ස්ටේජ් එකට. අනිත් තරගකාරයන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ලා විතරයි ලෝරිත් එක්ක ස්ටේජ් එක උඩට යන්නේ. මේ අතර ඉස්කෝලේ බලාගන්න මනුස්සයා තිරේ පිටිපස්සේ හැංගිලා ස්ටේජ් එක දිහා බලාගෙන ඉන්නවා. ඔන්න ඒත් එක්කම ටිෆනී එයාගේ කණ්ඩායමයි එකම විදිහ ඇඳුම් වලින් සැරසිලා නර්තනයක් ඉදිරිපත් කරගෙනම ස්ටේජ් එක උඩට එනවා. මේ ගැන දැනගෙන හිටිය නැති අසරණ ලෝරි ස්ටේජ් එකෙන් බැලලා මේගන් ගාවට යනවා. මේ නර්තනය ඉවර වෙනවත් එක්කම ලින්ඩ යනවා එයාගේ බොයිෆ්‍රෙන්ඩ් බොබී එක්ක එයාගේ ලීෆ්ලට් ටික අරගෙන එන්න. එයා දකිනවා කවුරුහරි එයාගේ ලීෆ්ලට් ඔක්කොම විනාශ කරලා දාලා තියෙනවා. ලින්ඩ කියනවා මං කොහොමාරි මේක කරපු කෙනාව හොයාගන්නවා කියලා. ඒත් එක්කම ඒගොල්ලන්ට සද්දයක් ඇහෙනවා. ලීෆ්ලට් ඉරපු කෙනා තාම ඒ හරි ඇත කියලා හිතලා ලින්ඩ සද්ද ආපු පැත්තට යනවා. ලින්ඩ ගිහින් ටික වෙලාවකින් එයාගේ බොයිෆ්‍රෙන්ඩ් බොබීට ඇහෙනවා මොනෝහරි කපන සද්දයක්. එයා සද්ද ආපු පැත්තට යන්න හදද්දි එයා දකිනවා බඩත් අල්ලගෙන අමාරුවෙන් එයාගේ දිහාවට ඇවිදගෙන එන්න ලින්ඩව. ලින්ඩ තවත් ඉස්සරහට එද්දි අපිට දකින්න ලැබෙනවා එයාගේ බඩවැල් එළියට ඇවිල්ලා තියෙනවා. ලින්ඩව බිම ඇදගෙන වැටෙනවත් එක්කම ලින්ඩගේ පිටිපස්සේ හිටගෙන ඉන්න ඝාතකයව බොබී දකිනවා. බොබී එතනින් පැනල යන්න හදද්දි ඝාතකයා එයාව අල්ලගෙන එතන තියෙන යන්ත්‍රයකින් බොබීගේ දකුණු අතේ මැණික් කටුව ගාවින් අත වෙන්වෙන්නම කපලා දානවා. ඒ වගේම බොබීගේ වම් අතත් මේ ඝාතකයා කපලා දානවා. ලේ විලක් මැද ඇදගෙන වැටෙන බොබී බඩ ගාගෙනම කාමරේ දොර ගාවට යනවා. දොර අරින්න හැදුවත් ඝාතකයා එයාගේ අත් දෙක කපලා දාපු හින්දා එයාට දොර අරගන්න බැරි වෙනවා. දොර ගාව හිර වෙලා ඉන්න බොබීගේ ජීවිතයත් ඝාතකයා ඉවර කරලා දානවා. ඊළඟට අපිට පෙන්වන්නේ උත්සව ශාලාවේ නටනට විනෝද වෙන මිනිස්සුන්ව. ඔය අතරේ ගෑනු ළමෙක් යටගිරියෙන් කෑ ගහනවා. ඒත් එක්කම අපිට දකින්න ලැබෙන්නේ කඳෙන් වෙන් කරපු ටිෆනිගේ හිස වාජනයක දාලා තියෙනවා. ඒක දැකලා බය වෙන ජෙරාල් කියන කොල්ලගේ අත වැදිලා වාජනේ පෙරලිලා ඒකේ තියෙන ඔළුව පෙරලිලා ගිහින් ටිෆනිගේ කකුල් දෙක ගාවට වැටෙනවා.
ඔවු ඔයාට ඇහුණ හරි භාජනය ඇතුළේ තිබ්බ බොරු ඔලුවක් ටිෆනි තාමත් ජීවදුන් අතර ඉන්නවා ටිෆනි මේකට ඇගිල්ල දික් කරන්න මේගන්ට මොකද මේ වගේ දේවල් කරන්න මේගන් හින්දා මේගන් මේදේ කරත් එයා ඒක කරා කියලා පිළිගත්තේ නම් නෑ ඔය අතර ඩෙබී එයාගේ බොයිෆෙන් ජූඩුයි ටිකක් තනිවෙන්න කියලා හිතාගෙන බේස්මන් එක පැත්තට යනවා උත්සවයට ආපුය නටන දිහා බලන් ඉන්න ලෝරිගාවට එන ප්‍රින්සිපල් ඔයාට පාර්සලයක් ඇවිල්ලා තියෙනවා ගිහින් ගන්න කියලා කියනවා පාර්සලය දෙන්න ආපු කෙනාගෙන් පාර්සලේ ගන්න ලෝරිට දකින්න ලැබෙන්නේ රෝසමල් මිටකුයි නෝට් එකකුයි තියෙනවා නෝට් එකේ තියෙන්නේ ඔයාට හුස්ම ගන්න අපහසු වෙන එකක් නෑ කියලා බලාපොරොත්තු වෙනවා කියලා ලියපු සටහනක් ඊට පස්සේ අපිට පෙන්වන්නේ බේස්මන්ට් එකේ ඉන්න ජූඩ් ඩෙබීට මාලයක් දෙනවා ජූඩ්ගේ අතින්ම ඩෙබීගේ කරන මාලය දානවා ඊට පස්සේ මේ දෙන්න පොඩි ජිගිජිගයක් දාන්න තමයි හදන්නේ එතකොටම ඒ දෙන්නට සද්දයක් ඇහෙනවා ජූඩ් කියනවා ඒ මීයෙක් වෙන්න ඇති කියලා ඒ එක්කම හෙවනලි අස්සේ හැංගිලා හිටපු ඝාතකයා යකඩ කපන මැෂින් එකකින් ජූඩ්ගේ මූණ කපලා දානවා ඩෙබී මහ හයියෙන් බෙරිහන් දෙද්දි කොරිඩෝවේ ඇවිදින ගමන් හිටපු මේගන්ට මේ සද්දේ ඇහෙනවා සද්දේ මොකක්ද කියලා බලන්න බේස්මන්ට් එකේ දොරගාවට යන මේගන්ට කොරිඩෝවේ ඈතින් කෑගහ ඇවිදින කපල් එකක් දකින්න ලැබෙනවා ඉතින් මේගන් එයාට ඇහෙන්න ඇත්තෙත් අර කපල් එකේ සද්ද වෙන්න ඇති කියලා හිතලා එතනින් පිටත් වෙනවා ජූඩ්ද මරලදාපු ඝාතකයා ඊළඟට යන්නේ ඩෙබී ගාවට ඝාතකයට බයේ පිටිපස්සෙන් පිටිපස්සට යන ඩෙබීව පවර් සප්ලයි එකේ වදිනවා කරන්ට් වයර් වල ගෑවුණු ඩෙබීගේ ජීවිතයත් ඉවරෙනවා වගේම ගොඩනැගිල්ලේ විදුලියත් විසන්ධි වෙනවා ඊළඟට අපිට පෙන්වන්නේ කොරිඩෝව දිගේ මල් පොකුරක් අතේ තියාගෙන උත්සව ශාලාව පැත්තට යන ලෝරිට ටිෆනිව හම්බ වෙනවා ටිෆනි ලෝරිගෙන් අහනවා මල් දුන්නේ කවුද කියලා ඒ වගේම මගේ බොයිෆ්‍රෙන්ඩ් කැමැත්තෙන් ඉන්න කියන එකත් මං දන්නවා කියලා ටිෆනි ලෝරිට කියනවා ඒ වගේම ඔයාගේ අම්මත් තමන්ගේ තත්වෙට වඩා උසස් කොල්ලෙක්ට ලව් කරලා එයාගෙන් ප්‍රෙග්නට් වෙලා ඒ කොල්ල දාලා ගියාම කොල්ලව හොයාගෙන ගිහින් මරලා දැම්ම කියලාත් කියනවා ඒ වගේම ඔයාගේ අම්මගේ බඩේ හිටියේ ඔයා කියලාත් කියනවා එහෙම කියද්දි එතෙන්ට ඇවිල්ලා හිටපු මෙලිසටත් ලෝරි ගැන දුක හිතෙනවා ඔය අතරේ ඩෙබීගේ මාලට කරන්ට් වයර් එකක් ගෑවිලා ආපහු බිල්ඩින් එකට කරන්ට් එක එනවා ප්‍රින්සිපල් ඉස්කෝලේ බලාගන්න මිනිස්සයාට කියනවා ගිහිල්ලා ඒ ගැන හොයලා බලන්න කියලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ වොෂ්රූම් එකේ ඉන්න ලෝරිට මෙලිසා මේකප් සෙට් එකක් දෙනවා මේකප් දාගෙන උත්සව ශාලාවට ඇතුල් වෙන ලෝරිව දැකලා හැමෝම පුදුම වෙනවා මේකප් සෙට් එක දුන්න මෙලිසා ලෝරි ගාවට ඇවිල්ලා ලෝරිව වර්ණනා කරනවා මෙලිසා ලෝරි එක කතා කරනවා දකින ටිෆනි බීම වීදුරුවක් මෙලිසාගේ ඇඟට හවනවා දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ප්‍රෝම් එකේ ප්‍රධානම අංගයට මෙතෙන්දි ලෝරි ටිෆනි මියුසික් ට්‍රැක් එකකට තරගෙට නටනවා ලෝරි හරිම ලස්සනට එයාගේ නැටුම ඉදිරිපත් කරනවා හැබැයි ටිෆනිට හරියට නටන්න වෙන්නේ නෑ ටිෆනිගේ සමබරතාවෙන් නැති වෙලා එයාව වැටෙන්න යනවා ටිෆනිගේ අම්මා ටිෆනි නැටුම වරද්දන එක තිහා හරිම ලැජ්ජාවෙන් බලන් ඉන්නවා බැරිම තරම් ටිෆනිට හිතවත් ක්ලෙයා කියන කෙල්ල ගිහින් මියුසික් බොක්ස් එකේ වයර් එක ගලවලා දානවා ඔය අතරේ මෙලිසා බීම හැරුණු ඇඳුමත් මාරු කරගෙන මේකප් දානවා හැබැයි එයා දන්නේ නෑ කන්නාඩියට පිටිපස්සේ ඉඳන් ඝාතකයා එයා දිහා බලන් ඉන්නේ කියලා කන්නාඩි එහා පැත්තෙන් මතුවෙන ඝාතකයාව දකින මෙලිසා හොඳටම බය වෙලා ඝාතකයා එයා ළඟට එන්න කලින් දුවලා ගිහින් පිටවීමේ දොරටුව අරිනවා. මෙතෙන්දි මෙලිසා වගේම මූවි එක බලන අපිවත් සර්ප්‍රයිස් වෙනවා. මොකද දොර අරිනවත් එක්කම තවත් ඝාතකයෙක් දොරටුවෙන් එළියේ ඉන්නවා. ඝාතකයෝ දෙන්නට මැදි වෙන මෙලිසා පිටිපස්ස හැරෙද්දිම මෙලිසාව එලවන් ආපු ඝාතකයා පිහිපාරක් එල්ල කරනවා මෙලිසාගේ මුණ මැදටම. පිහිපාරත් එක්ක බිම වැටෙන මෙලිසාව ඝාතකයෝ දෙන්න එකතු වෙලා එතනින් අයින් කරනවා. ඔන්න දැන් ප්‍රෝම් ක්වීන්ව තෝරන ඡන්දය පටන් ගන්න. ලෝරි නටන එක දිහා බලන් හිටපු එකට ටිෆනි එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට බනිනවා. ටිෆනි කියනවා මට පිටු පෑවොත් ඔයාගේ අවසානය තමයි කියලා. ටයිලර් තීරණය කරනවා සම්බන්ධය ඉවර කරලා දාන්න. මේ අතරේ දුමක් දලා ඉන්න මේකන් ගාවට චැට් කියලා කොල්ලා එනවා. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙලිසාව දැක්කද අහනවා. ඒ වගේම ඒගොල්ලොත් එක්ක හිටපු තවත් කපල් දෙකක් අතුරුදහන් කියලාත් කියනවා. චැට්ගේ කතාව අතරතුර මේකන් දකිනවා ඝාතකයා කොරිඩෝව දිගේ යනවා. මේගන් ඉක්මනින් කොරිඩෝවට ගියත් ඝාතකයා ඒ වෙනකොටත් අතුරුදහන් වෙලා ඉවරයි. මේ අතරේ උත්සව ශාලාවේදී විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ටිෆනි එයාගේ අම්මා නැන්සි බලන් ඉඳිද්දිම ටයිලර් ලෝරිට ලං වෙනවා. ඒ දෙන්නට වැඩි වෙලාවක් ලං වෙලා ඉන්න වෙන්නේ නැහැ. මොකද මේගන් ඇවිල්ලා ලෝරිව එක්කන් යනවා. මේගන් ලෝරිට කියනවා එයා රතු ලෝගුවක් ඇඳගෙන වෙස්මුණක් දාගත්තු මිනිස්සෙක්ව දැක්කා කියලා. ඒ වගේම තරගෙට ආපු කෙල්ල කොල්ල කිහිප දෙනෙක්ම අතුරුදහන් වෙලා කියලාත් කියනවා. මේගන් කියපු දේ නොසලකා හරින ලෝරි ටයිලර්ත් එක්ක නිදහසේ ඉන්න පුළුවන් තැනකට යනවා.
එතෙන්ට ගියාට පස්සේ ටයිල කියනවා ඔයා මේගන්ව දාලා ඒ කියලා මං හිතුවේ නෑ කියලා. ලෝරිට තමන්ගේ තනයට ආපු මේගන්ව මතක් වෙනවා. එයා එතනින් යන්න හදද්දිම ටයිල එයාගේ අතින් අල්ල ගන්න. ටයිල කියනවා මං හිතුවේ ඔයාට මගේ බැල්මකට වඩා දෙයක් ඕන උනා කියලා. එහෙම කියනවත් එක්කම ටයිලගේ පිටිපස්සෙන් මතුවෙන ඝාතකයා ටයිලගේ ඔළුව පසාරු වෙන්නම පිහිපාරක් අනිනවා. ඉක්මනින් ක්‍රියාත්මක වෙන ලෝරි එතනින් පැනලා දුවනවා. මේ අතර නැතිවුණ ළමයි ගැන හෝඩුවාමක් හොයාගෙන මේගන් බේස්මන් එකට යනවා. එතින්දි එයා දකිනවා ඔළුව මැදට පොරෝපාරක් වැදිලා මැරිලා ඉන්න ඉස්කෝලේ බලාගන්න මනුස්සයව. දැක්ක දෙයින් බය වුණ මේගන්ව බිම වැටෙනවා. ඒ එක්ක ජූඩ්ගේ ඩිබීගේ මලසිරුරු දකින මේගන් මහා හයියෙන් කෑ ගහනවා. ඝාතකයාගෙන් බේරිලා කොරිඩෝර් දිගේ දුවන ලෝරිට මේ සද්දේ ඇහෙනවා. ලෝරි පඩිපල දිගේ බේස්මන්ට් එකට ආවහම එයාට මේගන්ව හම්බ වෙනවා. දෙන්න එක පඩිපේන නැගගෙන දොරගාවට ගියත් ඝාතකයා මේ වෙද්දි දොර ලොක් කරලා ඉවරයි. ඉතින් මේ දෙන්න පහලට ඇවිත් පිටවෙන්න තැනක් හොයනවා. අඩිසත්‍යයක් ආපු හින්දා හැංගුණ ඒ දෙන්න දකිනවා ඝාතකයා කාමරයක් ඇතුළට යනවා. ඝාතකයට නොපෙනී කාමරය ගාවින් යන්න හදන මේ දෙන්නව ඝාතකයා දැකලා ඒ දෙන්නගේ පස්සෙන් පන්නනවා. පුළුවන් උපරිම වේගෙන් දුවන ලෝරි මේගනුයි කාමරයක් ඇතුළට ගිහිල්ලා දොර ලොක් කරගන්නවා. වීරු වැටිලා ඉන්න ඝාතකයා පොරවක් අරන් ඇවිත් දොර කඩන්න හදනවා. මේ දෙන්න දකිනවා කාමරේ උඩට වෙන්න තියෙන ජනේලයක්. මේගන් ජනේලයට පහලින් තියෙන මේසි උඩ නැගලා ලෝරි අරන් දෙන පුටුවෙන් ජනේලයට ගහනවා. මේ වෙද්දි ඝාතකයා දොර කඩන ගමනුයි ඉන්නේ. මේසේ උඩ පුටුව තියලා ඒකට නගින මේගන් වීදුරුවට අතත් කපාගෙනම ජනේලයෙන් එළියට යනවා. ජනේලෙන් එළියට යන මේගන්ගේ කකුල වැදිලා පුටුව පෙරලෙනවත් එක්කම ඝාතකයා කාමරයට ඇතුල් වෙනවා. ඝාතකයා ලෝරි ළඟට ලං වෙද්දිම වීදුරු කටුවකින් ඝාතකයාට අනින ලෝරි මේගන්ගේ උදව්වෙන් ජනේලයෙන් එළියට එන්නේ ඝාතකයා එල්ල කරපු පොරෝපාරෙනුත් බේරෙන ගමන්. මේ දෙන කෙලින්ම යන්නේ ප්‍රොම් එකට ආපු අයට මේ ගැන කියන්න. මේ වෙද්දි ප්‍රොම් ක්වීන්ව තෝරන්න දීපු ඡන්ද ගණන් කරලා ඉවර වෙලා ජයග්‍රාහකයා කවුද කියලා කියන්නයි ප්‍රින්සිපල් ලෑස්ති වෙන්නේ. ඝාතකයාත් ටික ටික උත්සවශාලාවට ළඟා වෙමිනුයි ඉන්නේ. ලෝරි මේගනුයි උත්සවශාලාවට ඇතුල් වෙනවත් එක්කම ලෝරිගේ නම ප්‍රොම් ක්වීන් තරඟයේ ජයග්‍රාහිකාව විදියට නම් කරනවා. මේ එක්කම ඝාතකයාත් උත්සවශාලාවට ඇතුල් වෙනවා. ඝාතකයා එනවා දකින මේගන් එයාට ස්ටේජ් එක ගාවට යන්න නොදී අල්ලන් හිටපු ක්ලෙයාව තල්ලු කරලා දාලා දුවනවා. ක්ලෙයා ගාවට එන ඝාතකයා ක්ලෙයාගේ කකුලක් දෙකට වෙන්වෙන්නම පොරෝ පාරක් ගහනවා. ඒ වගේම කකුල් අල්ලන් වේදනාවෙන් කෑකාන ක්ලෙයාගේ පැත්තට හැරෙන ජෙරාල්ගෙත් ඔළුව කඳෙන් වෙන් කරලා දානවා. මේ වෙද්දි ඝාතකයා ගැන දැනුවත් කරන්න ස්ටේජ් එක උඩට දුවලා ආපු ලෝරිට ප්‍රොම් ක්වීන්ට දෙන ඔටුන්න පළඳවනවා. මේක දකින ඝාතකයා මිනිස්සු අතරින්ම ස්ටේජ් එක පැත්තට යනවා. ස්ටේජ් එක උඩට එන ඝාතකයාට සංසුන් වෙන්න කියලා ප්‍රින්සිපල් කියද්දිම ප්‍රින්සිපල්ගේ අත වෙන්වෙන්න පොරුවෙන් පාරක් ගහන ඝාතකයාගේ ඇස් දෙක යන්නේ ලෝරි දිහාවට. පිටිපස්සෙන් පිටිපස්සට යන ලෝරිව ස්ටේජ් එක උඩ වැටෙනවා. පොරම උස්සලා ගන්න ඝාතකයා ලෝරිට පාරක් ගහන්න හදද්දිම මේගන් ඝාතකයාගේ ඇඟට පනිනවා. මේගන්ව බිම දාලා පාගන ඝාතකයා මේගන්ගේ ජීවිතය අවසන් කරන්න හදද්දී ඉක්මනින් ක්‍රියාත්මක වෙන ලෝරා එයාට පළඳවපු ඔටුන්න ගලවල අරගෙන ඝාතකයාගේ ඇහැකට අනිනවා. වේදනාවෙන් කෑගහන ඝාතකයා දනින් වැටිලා දාගෙන හිටපු වෙස් මුහුණ ගලවනවා. උත්සව ශාලාවේ හිටපු හැමෝම පුදුම වෙනවා ඝාතකයා කවුද කියලා දැක්කාම. ඒ වෙන කවුරුත් නෙමෙයි ලෝර්ගේ ක්ලාස් ටීචර් වගේම ටිෆනිගේ තාත්තා වෙන ඩෑන් ෆැල්ක්නර් තමයි මේ වියරු ඝාතකයා. ටිෆනිගේ අම්මා නැන්සි අහනවා ඇයි මෙහෙම දෙයක් කරේ කියලා. ඩෑන් කියනවා ඔයාට ඔයාගේ දුවව ප්‍රොම් ක්වීන් කරන්න ලොකු ආසාවක් තිබ්බ හින්දායි දුවටත් ඒ වගේම ආසාවක් තිබ්බ හින්දායි මම මෙහෙම කරේ කියලා. ටික වෙලාවකින් මෙතෙන්ට පොලිසිය වගේම ඇම්බියුලන්ස් එහෙමත් එනවා. මේගන්ගේ අත කැපුණ හින්දා ඒකට බෙහෙත් දාන්න ඇම්බියුලන්ස් එකකින් එයාව එක්කන් යනවා. මේ අතරේ පොලිසිය දෙන්නේ කතා වෙනවා ගිය පාර ඝාතනවලට වඩා මේ පාර ඝාතන ගොඩක් දරුණුයි කියලා. මේ එක්කම අපිට පෙන්නනවා මිනිමාරු ඩෑන් ෆැල්ක්නර්ව මාංචු දාලා අරන් යනවා. ඒ වගේම මේ සිද්ධිය ගැන සාක්ෂි දෙන්න නැන්සිටත් පොලිසියට යන්න වෙනවා. ටිෆනි තනිවෙන හින්දා ලෝරි කියනවා ටිෆනිගේ තනියට එන්නම් කියලා. මේ දෙන්න පොලිස්කාරගේ ගෙදර යන අතරේදී කරපු හැමදේටම ටිෆනි ලෝර්ගෙන් සමාව ඉල්ලනවා. ගේළඟට ආවට පස්සේ ටිෆනි ලෝරිට කියනවා මාව තනි කරන්න එපා පුළුවන්නම් අදරෑ මාත් එක්ක ඉන්න කියලා. මේ අතරේ නැන්සි පොලිසියට කියනවා දුව ගෙදර තනියම ඉන්න හින්දා එයාව ඉක්මනට ගෙදර යවන්න කියලා. මේ වෙද්දි ටිෆනිටයි ලෝරිටයි හොඳටම නිින්ද ගිහින් තියෙන්නේ. නැන්සි දොරත් අරගෙන ගෙට ඇතුල් වෙනවා. ඒ නිකම්ම නෙමෙයි පිහියෙකුත් අතින් අරන්. නැන්සි පඩිපෙළ දිගේ පිහිය ගාව උඩට යන අතරේ පිහිය සද්දේ ඇහිලා ලෝරි ඇහැරෙනවා.
පඩිපෙළ ගාවට එන ලෝරි දකිනවා පිහියක් අරන් පඩිපෙළ දිගේ උඩට එන නැන්සිව. මේ අතර ටිෆනිත් අඩ නින්දෙන්ම ලෝරිගාවට එනවා. ඒ එක්කම ක්‍රියාත්මක වෙන නැන්සි මේ දෙන්න පස්සෙන් පන්නනවා. ටිෆනි ලෝරිවත් අරන් ඇඳුම් අල්මාරයක් අස්සේ හැන්ගෙනවා. මෙතෙන්දිත් අපි නොහිතන දෙයක් තමයි වෙන්නේ. සාක්කුවට අතදාන ටිෆනි පොඩි පිහියක් අරන් ලෝරිට අනින්න හදනවා. ටිෆනිගෙන් බේරිලා පැනල යන ලෝරිට වැඩි දුරක් නම් යන්න හම්බ වෙන්නේ නෑ. කාමරයක් අස්සේ හැංගිලා හිටපු නැන්සි ලෝරිගේ පිටට පිහියෙන් අනිනවා. බිම වැටෙන ලෝරිගාවට එන නැන්සි කියනවා ඔයාගේ මූුණ දැක්කාම මට ඔයාගේ තාත්තාව මතක් වෙනවා. ඔයාගේ අම්මා තාතත් එක යාළුවෙන්න කලින් මම තමයි ඔයාගේ තාතත් එක යාළු වෙලා හිටි. ඔයාගේ අම්ම මගෙන් එයාව උදුරගත්තා. ඒක පලියගන්න මම ඔයාගේ තාත්තගේ මූුණ කපලදාලා මැරුවා. එහෙම කියන්න නැන්සි ලෝරිවත් මරලදාන්න හදද්දි මෙතැන්ට එන ටිෆනි කියනවා ලෝරි මරණ එක මට බාර දෙන්න කියලා. එතකොට නැන්සි කියනවා ෆැල්කනලාව පරද්දන්න කාටවත් බෑ කියලා. එහෙම කියනවත් එක්කම තමන්ව මරන්න එන ටිෆනිට ලෝරි පයින් පාරක් ගානවා. උඩින් විසිවෙලාන ටිෆනිව පඩිපෙලත් කඩාගෙන පහල තත්ත්වය තියෙන උල් ප්‍රතිමාමක් උලට වැටෙනවා. තමන්ගේ දුවගේ ඇඟ පසාරු කරගෙන උලක් ඇවිල්ලා තියෙනවා දකින නැන්සි ලෝරිව මරන්න පන්නගෙන යනවා. ලෝරි දුවලගින් ගෙදර ප්‍රධාන දොර අරින්න හදද්දි නැන්සි ඇවිත් ලෝරිට පිහියෙන් අනින්න හදනවා. 99 බේරෙන ලෝරි එතනින් පැනලා ගියා තියාගන්න තැනක් නැතුව එයාව කොටු වෙනවා. නැන්සි වියරුවෙන් ලෝරිගේ පැත්තට දුවගෙන එද්දි ලෝරි ළඟ තියෙන වීදුරු කැබිනට් එක කඩලා ඒකේ තියලා තිබ්බ සම්මානයක් අරන් නැන්සිගේ මූණට ගහනවා. ලේ පෙරාගෙන බිම ඇදගෙන වැටෙන නැන්සි ලෝරිගෙන් උදව් ඉල්ලුවත් ලෝරි එතනින් පිට වෙලා යනවා. ලෝරි ගෙදරින් එලියට යද්දිම නැන්සි කියනවා උඹ මහ නිකමෙක් උඹ කවුරුත් ගණන් ගන්නේ නෑ. උඹ කවුරු කියලාද හිතාගෙන ඉන්න කියලා. මම තමයි ලෝරි ග්‍රේන්ජ් කියාගෙන ලෝරි එතනින් පිටත් වෙනවා. මෙතනින් කතාව ඉවර වුණා පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකක් විදිහට අපිට පෙන්නනවා බිම වැටලා ඉන්න නැන්සිව. එයාගේ ඇස් බෝල දෙක කළු වෙලා තියෙන්නේ. ඒත් එක්කම එයාගෙන් ගලන ලේවලින් රටාවක් මැවෙනවත් එක්ක එයාගේ ඇස් දෙකට ආපහු පණ එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තවත් මූවි එකක් එනවා කියලා ඉංගියක් ලබා දෙමින් තමයි මේ සුපිරිම මූවි එක ඉවර වෙන්නේ. මං හිතනම ඔගොල්ලෝ මගේ රිවිව් එක රස විඳින්න ඇති කියලා. ඔයගලන්ට තවත් මේ වගේ සුපිරිම මූවි රිවිව්ස් බලන්න ආසයි නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. අපි තවත් අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.